හෙලෝ දුව. අම්ම ඉන්නවද? අම්මි ඉන්නවා. ඒත් එයා චූටි වැඩක්නේ. අම්මිට කියන්න මට එයාව මතක් කළා කියලා. මාවද හෙව්වේ? අම්මිට කොච්චර වැඩ තිබුණත් ඔයාට ඕන වෙලාවට ළඟ ඉන්නවා හරිද? මගේ මැනික. ඉක්මන් කරන්නකො පුතේ. කොණ්ඩේ පීරනකන් ඉන්න. ඉක්මන් කරන්නකො පරක්කු වෙනවනේ අම්මිට. වැඩ ගොඩක් තියෙනවනේ. ඇයි පුතේ? අර ඔක්කොම අවුල් කරා. ඔයා මේක ආන්සර් කරා. මං දුව බලන්න. කො එන්න දඟවල්. තාත්ති කොණ්ඩේ පීරන්නම්. හෙලෝ. good morning. Good morning Anuji. කියන්නේ මිස්ටර් බෙසිංහ. ඔයාගේ ඩිසයින් ටික අප්‍රූව් වුණා. හෙට ප්‍රොඩක්ෂන් ලයින් එකට දාන්න. Okay මිස්ටර් බෙසිංහ. thank you. Okay. yes. bye do. ආයි අම්මි. ගිහින් එන්න. පරිස්සමෙන් යන්න. නිදිද? කෑ ගහන්න එපා. වඩාගෙන නලවන කම්ම නිදාගත්තේ නෑ. මහන්සිද ඔයාට? ගානක් නෑ. ඔයාලා නිසා එක දැනෙන්නේ. මට බයයි මගේ හීන පස්සේ යන්න ගිහින් ඔයාලා දෙන්නව මට මග ඇරෙයි කියලා. මං දැන් ඔයාට ඒ ගැන මොන හරි කිව්වද? හැමදාම මගේ මොටිවේෂන් එකත් ඔයා. ඒ නිසා දවසක දිනනකල් ඔයාගේ හීන අතහැර ගන්න එපා. අවදානම ගන්න කෙනෙක් ළඟම ඉන්නවා කියලා විතරක් මතක තියාගන්නකෝ. මේ මොකද්ද? ඔයා තව ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ගන්නද යන්නේ? නෑ. මේක මගෙන් ඔයාට තෑග්ගක්. ඔයාගේ ඩ්‍රීම් එක ඔයාගෙම කියලා ෆැෂන් ස්ටුඩියෝ එකක් කරන එකනේ. ඒ හීනට යන්න උදව්වක් වගේම ලෙඩක් දුකක් වගේ බාධාවක් ඇති වුනහම ඒක ජය ගන්න පුළුවන් රැකවරණය මේ ප්ලෑන් එකෙන් හම්බ වෙනවා. මම මේක ඔයා වෙනුවෙන් ගෙවාගෙන යන්න. අරමුණු වෙත නිදහස යන්න හැම විටම ඔබට හයියක් දෙන කෙනෙක් ඔබ අසල ඉන්න ඕනේ. සෙලින්කෝ ලයිෆ් ඔබ අරමුණු හඹා යන්න අවදානම අපි ගන්නම්.